එක ගමක පරණ බංගලාවක් තියෙනවා. ඒ බංගලාවට ගමේ මිනිස්සු වඩියක්වත් තියන්න බයයි. ඉතින් කාලෙකට පස්සේ මේ බංගලාව කුලියට අරගෙන ලේඛකයෙක් මේ ගමේ පදිංචියට එනවා. ගමේ මිනිස්සු මේක දැනගෙන මෙයාට මේ බංගලාවේ නවතින්න එපා කියනවා. ඉතින් ඒ ඇයි කියලා අපිට මේ කතාව බලාගෙන යද්දි දැනගන්න පුළුවන්. කතාව පටන් ගන්නකොටම පෙන්නනවා එක රැයක මිනිස්සෙක් හොරෙක් බංගලාවේ වත්තට පයින්නවා. මේ බංගලාවේ නම භාර්ගවී බංගලාව. මෙයාට මේ වෙලාවේ පේනවා එයා ඉස්සරහා සුදු පාට මොකක් හරි දෙයක් තියෙනවා. හොඳට බලනකොට සුදු ඇඳගත්ත කාන්තාවක්. මෙයා හොඳටම බය වෙලා එතනින් පැනලා දුවනවා. ඒ සිද්ධිය එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මිනිස්සෙක් කරත් එක එනවා. මෙයා ඇවිල්ලා බහින්නේ අර කියපු භාර්ගවී බංගලාව ගාව. මෙයා බැහැලා ඇවිල්ලා මේ බංගලාව ඇතුළට යනවා. මේ වෙලාවේ මේ කරත්තකාරයෝ දෙන්නත් බය වෙලා මූණට මූණ බලා ගන්නවා. මේ තමයි අපි කතාව පටන් ගන්නකොටම කියපු ලේඛකයා. ඉතින් මෙයාගේ නම හරියටම මේ කතාවේ සඳහන් වෙන්නේ නැහැ. මෙයා බංගලාවේ ගේට්ටුවත් අරගෙන ඇතුළට යනවා. ඊට පස්සේ මෙයා යන ගමන් නිකමට වගේ මේ ගෙදර තියෙන පරණ ලිඳකට එබිලා ගලකුත් ඇතුළට දානවා. බංගලාවට අවුරුදු ගානකින් කවුරුවත් ඇවිල්ලා නැහැ. දූවිලි මකුළු දැල් පිරීලා. ලේඛකයා ආපහු එළියට ඇවිල්ලා බලනකොට කරත්තකාරයෝ දෙන්නම බඩු ටිකක් බිමින් තියලා ගිහිල්ලා. ඊට පස්සේ මෙයා ආපහු ඇතුළට ඇවිල්ලා ගේ එහෙම පොඩ්ඩක් පිරිසුදු කරන්න ගන්නවා. මේ බංගලාවේ කවුරුත්ම ඉඳලා නැති හින්දා කරන්ට් එක නම් නැහැ. ඊට පස්සේ මෙයා යනවා ටවුන් එක පැත්තට. මෙතන තියෙනවා කෑම කඩයක්. කඩේ මුදලාලිට කියනවා මට දවල්ටයි රැටයි කෑම ඕනේ. ගෙදරටම ගෙනත් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා කියනවා. මුදලාලිත් වැඩේට කැමති වෙනවා. ඊට පස්සේ අහනවා කොහෙටද ගෙනත් දෙන්න ඕනේ කියලා. භාර්ගවී බංගලාව කියලා කිව්වහම මුදලාලි කඩේ ඉන්න අයයි හැමෝම බය වෙනවා. බය වෙච්ච පාර මුදලාලි කියනවා ගෙනත් දෙන්න නම් බැරි වෙයි. මොකද කෑම ගෙනියන වාදනේ කැඩිලා කියනවා. ඊට පස්සේ ලේඛකයා කියනවා එහෙනම් මම කෑමට එන්නම් කියලා. ඊට පස්සේ පෙන්නනවා මෙයා යනවා මෙයාගේ යාළුවෝ ටිකක් මේ ගමේම වෙන ගයක් කුලියට අරගෙන ඉන්නවා. ගිහිල්ලා කියනවා උඹලට මට ගයක් හොයලා දෙන්න බැරි වුණානේ. ඒ වුණාට මම එකක් හොයාගත්තා කියලා. භාර්ගවී බංගලාව කිව්වා විතරයි මේ කට්ටියත් ගොඩක් බය වෙනවා. ලේඛකයා කියනවා මේ ගෙදර කිව්වහම මොකද හැමෝම මෙච්චර බය වෙන්නේ කියලා. මේ වෙලාවේ ඒ යාළුවෙක් කියනවා ඒ ගෙදර බය හිතෙන අස්වාභාවික මරණයක් සිද්ධ වෙච්ච තැනක්. දැන් ওই ගෙදර අවතාරයක් ඉන්නවා. ලේඛකයා අහනවා කාගේ අවතාරයේද ඒ ගෙදර ඉන්නේ කියලා. එතකොට කියනවා මේ බංගලාව අයිතිකාරයාගේ එකම දුව. එයාගේ නම භාර්ගවී. ප්‍රේම සම්බන්ධයක් හින්දා දිවිනසා ගත්තා. ලේඛකයා අහනවා කාත් එක්කද යාළු වෙලා හිටියේ කියලා. මේ ඉන්නේ රාම්දාස්. මෙයා කියනවා භාර්ගවී කියන්නේ මගේ ක්ලාස්මේට්. හරිම ලස්සනයි. හොඳට සින්දු කියන්නයි නටන්නයි ගොඩක් දක්ෂයි. එයාගේ ගෙදරට අල්ලපු අත්තේ හිටියා සසි කුමාර් කියලා එක්කෙනෙක්. එයාත් එක්ක තමයි යාළු වෙලා හිටියේ. සසි කුමාර් මේ ගම අත්හැරලා ගියා. ඊට පස්සේ දවසක භාර්ගවී වත්තේම තියෙන ලිඳට පැනලා මැරුණා. ලිඳ ගාව තිබිලා සසි කුමාර් ලියපු ලියුමකුත් හම්බ වුණා. මේ ලියුමේ තිබ්බා මෙයා වෙන කෙනෙක්ව කසාද බැඳලා කියලා. යාළුවෝ ටික මෙයාට කියනවා ඒ බංගලාවට යන්න එපා ඔයා මෙහෙ ඉන්න කියලා. ලේඛකයා කියනවා බය වෙන්න එපා. එයා ආදරවන්තියක්නේ. ඒ හින්දා මාව තේරුම් ගනී කියලා. ඊට පස්සේ ලේඛකයා යනවා බංගලාවට. ගිහිල්ලා ලිඳට එබෙනවා. එබිලා කියනවා උදේ මම ලිඳට ගලක් දැම්මේ දන්නේ නැතුව මට සමා වෙන්න කියලා. ඊට පස්සේ කියනවා මම මගේ පාඩුවේ තනියෙන් ඉන්න ලේඛකයෙක්. තිබ්බ සල්ලි ඔක්කොම මේ ගෙදරට මාස දෙකකට කුලිය ගෙව්වා. ඒ හින්දා මට දැන් යන්න වෙන තැනක් නැහැ. ඒ වගේම මට වෙන කවුරුවත් නැහැ. මේ වෙලාවේ එකපාරට මෙයාට සද්දයක් ඇහිලා ටෝච් එක ගහලා බලනවා. බලනකොට ලොකු මීයක් මෙතනින් දුවලා යනවා. ඊට පස්සේ මම මේ ගේ ඇතුළට යන්නද කියලා අහලා ලේඛකයා ගේ ඇතුළට යනවා. ඊට පස්සේ මෙයා එළියට ඇවිල්ලා ලිඳෙන් වතුර අදිනවා පෙන්නනවා. මේ වෙලාවේ ලේඛකයා ලිඳ ඇතුළට එබිලා අහනවා ඇයිවා සියදිවි නසාගත්තේ කියලා. මේ වෙලාවේ අපිට පෙන්නනවා භාර්ගවීගේ අවතාරේ. ලිඳ එහා පැත්තේ ඉඳගෙන කියන දේවල් අහගෙන ඉන්නවා කියලා. එදා රෑ මෙයාගේ ලියන කටයුතු අවසන් වෙලා රෑ නිදාගෙන උදෙන්ම නැගිටලා ටවුන් එකේ තියෙන කෑම කඩේට යනවා. කඩේ මුදලාලි බය වෙලා වගේ අහනවා ඊරෑ මොකද උනේ කියලා. ලේඛකයා කියනවා මොනව වෙන්නද? මම හොඳට නිදාගත්තා කියලා. මුදලාලි කියනවා ගිය අවුරුද්දේ එම්එන්සර්ගේ නංගි මහත්තයා එක්ක ඔය ගෙදර පදිංචියට ගියා. එක දවසක්වත් ඉන්න පුළුවන් වුන්නේ නැහැ කියනවා. ලේඛකයා අහනවා එම්එන්සර් කියන්නේ කවුද කියලා. මුදලාලි කියනවා එම්එන්සර් කියන්නේ භාර්ගවීගේ මාමගේ පුතා. මෙයාව තමයි භාර්ගවීට බඳින්න හිටියේ. භාර්ගවී සසි කුමාර් කියලා ගායකයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. ඒකින්ද ඒ විවාහය සිද්ධ වුණේ නැහැ. මේක ඇහුවාම ලේඛකයා කියනවා ඒක නම් හොඳ කතාවක්. හැබැයි මට මේ කතාව ලියන්න තරම් කරුණු මංගාව නැහැ කියලා. මුදලාලි කියනවා භාර්ගවීගේ මරණය අස්වාභාවික මරණයක්. ඒ හින්දා එයාගේ ශාපය බංගලාවේ තියෙනවා. එයාගේ ගොඩක් දේවල් තාමත් කාමරයක තියෙනවලු. ගමේ මිනිස්සු කියනවා එයා රැයට මීයක් හරි පූසෙක් හරි වෙලා ගෙදරට එනවා කියලා. ඊට පස්සේ ලේඛකයා ආපහු ගෙදර යනවා.
මෙයා ගෙදර ඇවිල්ලා භාර්ගවී ඉන්නවා කියලා හිතාගෙන මම කැමතියි ඔයාගේ ආදර කතාවක් විදිහට ලියන්න. හැබැයි ගමේ මිනිස්සුන්ගේ කටකතා නෙමෙයි. ඔයාගේ ඇත්තම කතාව තමයි මට ඕනේ කියනවා. මෙයා කතාව ලියන්න හදනකොට මෙයාට සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ මෙයා ඒ සද්ද ඇහුණ පැත්තට යනවා. ඊට පස්සේ මේ පැත්තට ගිහිල්ලා බලනකොට ඒ පැත්තේ කාමරෙන් කවුරු හරි පෙට්ටියක් එළියට ගන්න හදලා තියෙනවා. ඊට පස්සේ මෙයා ඒ කාමරේ ඉබ්බ කඩලා ඇතුළට යනවා. ඊට පස්සේ බිම වැටලා තියෙන පෙට්ටිය ඇහිඳ ගන්නවා. මේ කාමරේ තව සිතාරයක් තියෙනවා. ඒකේ SK කියලා ලියලා තියෙනවා. ඒ කියන්නේ සසි කුමාර් කියන එක. ඊට පස්සේ ලේඛකයා අර පෙට්ටියේ ඉබ්බ කඩනවා. මේක ඇතුලේ භාර්ගවීගේ ෆොටෝ එකක් තියෙනවා. මේක දිහා බලලා ලේඛකයා කියනවා ඔයා ගොඩක් ලස්සනයි කියලා. ඉදාරය ලේඛකයා නිදාගෙන ඉන්නකොට මේ වත්තට කෙනෙක් ඇතුල් වෙනවා. මේ මිනිස්සයා භාර්ගවී ඉස්සරහා ඉඳගෙන ඉන්නවා දැකලා බය වෙලා කෑ ගහනවා. මේ වෙලාවේ ලේඛකයා සද්දය ඇහිලා පල්ලෙහාට ටෝච් එකකුත් අරගෙන දුවගෙන එනවා. යද්දී මේ මිනිස්සයා බෙල්ල අල්ලගෙන හයියෙන් කෑ ගහනවා. ඊට පස්සේ ලේඛකයා මේ මිනිස්සයාව ගේ ඇතුළට එක්කගෙන යනවා. මේ මිනිස්සයා කියනවා එයාගේ නම පරිකන්නි. රස්සාවක් හොයාගෙන යන ගමන් මේ ගෙදරට ආවේ. ඒ එද්දි වාගේ නෝනා ඉස්සරහා ඉඳගෙන මාව බය කරලා මගේ බෙල්ලත් මෙරුකුවා කියනවා. මේ සිද්ධියෙන් පස්සේ ලේඛකයා බැල්කනියට ගිහිල්ලා කතා කරනවා පෙන්නනවා. පරිකන්නි කියන්නේ අහිංසක මිනිස්සෙක්. එයාට මෙහෙ ඉන්න දෙන්න. අපි දෙන්නට එකතු වෙලා මේ බංගලාව හොඳට සුද්ධ කරන්න පුළුවන්. ඊළඟ දවසේ උදේ දෙන්න එකතු වෙලා ගේ සුද්ධ කරනවා. ඊට පස්සේ ඔන්න දැන් රෑත් වෙලා. එදා රෑ ලේඛකයා කෑම ගේන්න යනවා කඩේට. දැන් වැඩ කරන පරිකන්නි විතරයි ගෙදර ඉන්නේ. මේ වෙලාවේ කළු පාට පූසෙක් මෙයා ගාවට එනවා. මේ පූසා බය හිතන විදිහට මෙයා දිහා බලාගෙන ඉන්නවා. පරිකන්නිත් බය වෙනවා. ගේ ඇතුළට වෙලා ඉන්නවා කියලා හිතපු නෝනාට මෙයා කතා කරනවා. කතා කරලා කියනවා මේ පූසාව ඇතුළට ගන්න කියලා. එතකොටම මෙයාට පාසලමක සද්දයක් ඇහෙනවා. මේ වෙලාවේ පූසත් ගේ ඇතුළට යනවා. පරිකන්നി ගේ ඇතුළේ ඉන්න නෝනාට ස්තුති කරනවා. ඊට පස්සේ මෙයාට ගේ ඇතුළෙන් ඇහෙනවා සිතාර් වාදනයක්. මෙයාත් ආසාවෙන් අහගෙන ඉන්නවා. ඔන්න ඊළඟ දවසේ දෙන්න එකතු වෙලා ළිඳ සුද්ධ කරන්න හදන්නේ. ලේඛකයා කියනවා මම ළිඳට බහින්නම් හැබැයි කඹේ හයියෙන් අල්ලගන්න කියලා. ඔන්න දැන් පරිකන්നി කඹේ හයියෙන් අල්ලගෙන ඉන්නේ. මේ වෙලාවේ මෙයාට හචිමක් යනවා. මෙයාගේ අතින් කඹේ අත්හැරෙනවා. කඹේ අතහැරිලා ලේඛකයා ළිඳ ඇතුළට වැටෙනවා. පරිකන්ನಿ ළිඳ ගාවට ඇවිල්ලා කතා කරනවා කිසිම සද්දයක් නැහැ. මෙයා බය වෙලා දුවනවා ලේඛකයාගේ යාළුවෝ තුන්දෙනා හොයාගෙන. ගිහිල්ලා කියනවා සර් කඹේ කැඩිලා ළිඳ ඇතුළට වැටිලා මැරුණා කියලා. ඊට පස්සේ කියනවා මම නෝනාට ගොඩක් කතා කරා හැබැයි එයා එළියටවත් ආවේ නැහැ කියලා. මේ කතාව ඇහුවාම යාළුවෝ අහනවා එයාගේ නෝනා කවුද කියලා. එතකොට පරිකන්ನಿ කියනවා භාර්ගවී නෝනා තමයි වෙන කවුද කියලා. මේ වෙලාවේ යාළුවා බය වෙලා කියනවා එයාගේ නෝනා නෙමෙයි ඒ අවතාරයක්. මේ ගෙදර මීට අවුරුදු ගානකට කලින් මැරිච්ච ගෑනු කෙනාගේ අවතාරය. මේ කතාව ඇහුවා විතරයි පරිකන්ನಿ සිහිය නැතුව ඇදන් වැටෙනවා. ඊට ටික වෙලාවකට පස්සේ මෙයාට සිහිය ඇවිල්ලා බලනකොට මෙන්න මෙයාගේ සර් මෙයා ඉස්සරහා ඉන්නවා. මැරුණා කිව්වට මැරිලා නැහැ. මේ වෙලාවේ ලේඛකයා කියනවා මාව ළිඳට වැටුණා වගේ මතකයි. ඊට පස්සේ මාව හීනෙන් වගේ පාවෙලා උඩට ආවා. එළියට ආවට පස්සේ තමයි මට සිහිය ආවේ. ඊට පස්සේ ලේඛකයා පරිකන්නිට කියනවා අපි ආපහු යන් කියලා. මේ වෙලාවේ පරිකන්ನಿ කියනවා මට නම් ආපහු එන්න බෑ කියලා. එන්න බෑ කිව්වට පස්සේ ලේඛකයා තනියම ආපහු මෙයාගේ බංගලාවට යනවා. දැන් මේ ආපහු බංගලාවේ ඉන්නේ තනියම. මෙයා බංගලාවට ආවට පස්සේ මෙයා භාර්ගවී ඉන්නවා කියලා හිතාගෙන කියනවා අපි දෙන්න ආපහු තනි වුණා. දැන් අපි දෙන්න විතරයි මේ බංගලාවේ ඉන්නේ කියලා. මේ විදිහට දවස් කිහිපයක් ගත වෙනවා. මේ කාලය ඇතුළත ලේඛකයා භාර්ගවීගේ සසි කුමාර්ගේ ආදර කතාවක් විදිහට ලියනවා. එක දවසක් මෙයා භාර්ගවීගේ පරණ බඩු තියෙන පෙට්ටිය ආපහු අරිනවා. ඊට පස්සේ භාර්ගවීගේ ෆොටෝ එක අරගෙන ඒක මේසුඩින් තියා ගන්නවා. මේ වෙලාවෙම ලේඛකයාට එළිය උන්චිල්ලාව පදිනවා එනවා. මෙයා ජනේලෙන් බලනකොට භාර්ගවී තමයි උන්චිල්ලාව ගාව ඉන්නේ. මෙයා ටිකක් බය වෙනවා. කලබල වෙලා පල්ලෙහාට ඇවිල්ලා බලනවා. ඇවිල්ලා බලද්දි භාර්ගවී දැන් උන්චිල්ලාව ගාව නැහැ. හැබැයි සින්දු කියනවා ඇහෙනවා. ආපහු එනවා මෙයාගේ කාමරයට. ඇවිල්ලා බලනකොට ලියපු කතාවේ කොළ දෙකක් ගිනි තියලා. මෙයාට තේරෙනවා මේ වැඩේ කරේ භාර්ගවී තමයි කියලා. මෙතනම තියෙනවා පරණ පත්තර කොළ කෑල්ලක්. මේ පරණ පත්තර කොළ කෑල්ලේ තියෙන්නේ ලක්නෞගේ කෝච්චියක හඳුනාගත්තේ නැති මල සිරුරක් හම්බ වෙලා තියෙනවා කියලා. මේ සිරුර වයස 35ක විතර පිරිමි කෙනෙක්ගේ. ඒ මැරිච්ච කෙනාගේ සාක්කුවේ තිබිලා ගෑනු කෙනෙක්ගේ කැරලි ගැහිච්ච කෙස් වගේකුත් හම්බ වෙලා තියෙනවා. මේ වෙලාවේ දැන් මෙයා කල්පනා කරනවා මේ මරණෙත් එක්ක භාර්ගවීගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා. මේ වෙලාවේ මේ පත්තර කොළෙත් එක්ක ලියුමක් තියෙනවා. මේ ලියුම ලියලා තියෙන්නේ නානු කුට්ටන් කියලා කෙනෙක්.
මේ ලියුමේ ලියලා තියෙන්නේ මම ඔයාට ආදරෙයි. ඔයාගේ ආදරය ගන්න මම ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියලා. නානුකුට්ටන් කියන්නේ කවුද කියලා දැනගන්න ඊළඟ දවසේම මෙයා යනවා මෙයාගේ යාළුවෝ තුන්දෙනාව හම්බ වෙන්න. මේ යාළුවෝ ටික කියනවා නානුකුට්ටන් කියන්නේ දරුණු මිනිස්සෙක්. ඒ වගේම තනිකරම පිස්සෙක් වගේ මිනිස්සෙක් කියලා. ඊට පස්සේ කියනවා භාර්ගවී ගැන තව දේවල් දැනගන්න කැමති නම් එයාට යාළුවෝ දෙන්නෙක් හිටියා සෝම සහ ලතා කියලා. ඒ දෙන්නව ගිහිල්ලා හම්බ වෙන්න කියනවා. ඊට පස්සේ මේ ලේඛකයා මේ දෙන්නවත් හම්බ වෙන්න යනවා. ගිහිල්ලා මේ දෙන්න එක්කත් කතා කරනවා. මේ දෙන්නත් කියනවා සසිකුමාර් කියන කෙනා භාර්ගවීව රවට්ටලා පැනලා ගියා කියලා. මේ ලේඛකයා කරන්නේ භාර්ගවී එක්ක සම්බන්ධ වෙලා හිටපු හැමෝම එක්ක කතා කරලා මේ දෙන්නගේ ඇත්තම කතාව මොකද්ද කියලා දැනගන්න එක. ඊට පස්සේ අපිට පෙන්වනවා සසිකුමාර් භාර්ගවීට දුන්න රෝස මලක් මේ ලේඛකයා අතේ තියාගෙන ඉන්නවා. මේ වෙලාවේ මෙයාට ඇහෙන වත්තෙන් සද්දයක්. පල්ලෙහාට ගිහිල්ලා බලනකොට කවුරු හරි කෙනෙක් එහා පැත්තේ කාමරේට ගිනි තියනවා. ඒක මෙයාගේ පැත්තට පිහියක් හයියෙන් ඇවිල්ලා ගහක වදිනවා. කවුරු හරි කෙනෙක් ලේඛකයාව මරන්න උත්සාහ කරනවා. ඊළඟ දවසේ මේ පිහියත් අරගෙන යනවා ගමේ කඩේ මුදලාලි ගාවට. ගිහිල්ලා අහනවා මේ වගේ පිහියක් දැකලා තියෙනවද කියලා. කඩේ මුදලාලි කියනවා මේ වගේ පිහියක් නම් කලින් දැකලා නැහැ කියලා. මුදලාලි අහනවා භාර්ගවීගේ කතාව ලියලා ඉවරද කියලා. මෙයා කියනවා කතාව ලියලා ඉවර වෙන්න ළඟයි. හැබැයි අපි හිතුවා වගේ මේක සියදිවි නසා ගැනීමක් නෙමෙයි කියලා. මේ කියපු කතාව කඩේ ඇතුලේ හිටපු තව කෙනෙකුත් අහගෙන ඉන්නවා කියලා අපිට පෙන්නනවා. ඉදාරා මේ ලේඛකයා මෙයා ලියපු කතාව භාර්ගවීට ඇහෙන්න කියවනවා. භාර්ගවී යාළුවෝ දෙන්නත් එක්ක කොලෙජ් යන්න හදනවා. මේ ඉන්නේ භාර්ගවී. භාර්ගවී ඉන්න ගෙදරට එහා පැත්තේ තමයි සසිකුමාර් ඉන්න ගේ තියෙන්නේ. මේ ඉන්නේ සසිකුමාර්. සංගීතය ගැන හොඳට දන්න දක්ෂයෙක්. තුන්දෙනා ගිහිල්ලා සසිකුමාරව හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ ඉස්කෝලේ තියෙන සංගීත උත්සවයකට සංගීතය සපයන්න පුළුවන්ද කියලා අහනවා. සසිකුමාර් මේ වැඩේට කැමති වෙනවා. එයා භාර්ගවීට කැමතියි. භාර්ගවීත් සසිකුමාරට කැමති හින්දා තමයි මේ ගැන එයා ගාවටම ඇවිල්ලා අහන්නේ. කොහොම හරි ඔන්න දැන් කොලෙජ් එකේ උත්සවයේ දවස. භාර්ගවී සසිකුමාර් යාළුවෝ දෙන්න. හතර දෙනාම භාර්ගවීගේ කාර් එකේ තමයි උත්සවයට එන්නේ. මේ කාර් එකේ ඉස්සරහම එන්නේ. ඕගොල්ලන්ට මතකයි නම් ලේඛකයා කඩේ මුදලාලිත් එක්ක කතා කරනකොට කියන දේ අහගෙන හිටපු කඩේ මිනිස්සයා. මෙයා තමයි නානුකුට්ටන් කියන්නේ. භාර්ගවීගේ මස්සිනා. ඕගොල්ලන්ට මතකනේ භාර්ගවීගේ පෙට්ටියෙන් පත්‍ර කොලයක් එක්ක ලියුමක් හොයාගත්තා. අන්නේ ලියුම ලියලා තියෙන්නේ මෙන්න මේ නානුකුට්ටන් තමයි. මේ උත්සවයේදී අපිට පෙන්වනවා භාර්ගවී සසිකුමාර්ගේ සංගීතයට ලස්සන නැටුමක් ඉදිරිපත් කරනවා. මේ වැඩසටහන ඉවර වෙලා භාර්ගවී සසිකුමාර් යාළුවෝ දෙන්න හතර දෙනාම තමයි ආපහු භාර්ගවීගේ කාර් එකේ නැගලා යන්නේ. ඉතින් මේ සිද්ධිය නානුකුට්ටනුත් බලාගෙන ඉන්නේ. කොහොම හරි භාර්ගවී මේගොල්ලන්ව ගෙදර එක්කගෙන ගිහිල්ලා තේ සංග්‍රහයක් එහෙම දෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඔන්න දැන් දෙන්නම ගෙදර ගිහිල්ලා. ගෙදර ගියාට දෙන්නට දෙන්න ගැන කල්පනා කරන එක තමයි කරන්නේ. මේ දෙන්නම ඉන්නේ එකම ඉඩමනේ. තාප්පෙකින් තමයි ගෙවල් දෙක වෙන් කරලා තියෙන්නේ. මේ දෙන්නම මේ තාප්පේ ගාවට ගිහිල්ලා දෙපැත්තට වෙලා කතා කර කර ඉන්නවා. ඉතින් ওই විදිහට දෙන්නගේ ආදර කතාව ගලාගෙන යනවා. දෙන්නම ලියුමුත් හුවමාරු කරගන්නවා. මේ තාප්පේ උඩ තමයි ලියුම් තියන්නේ. සසිකුමාර් අඳින්නේ සුදු පාට විතරයිනේ. ඒක හින්දා භාර්ගවී දැන් අඳින්නේ සුදු පාට ඇඳුම් විතරයි. එක දවසක් නානුකුට්ටන් මෙයාගේ තුවක්කුව තියාගෙන වටේට ඉලක්කය අල්ලල්ලා ඉන්නවා. මෙයා මේ වෙලාවේ දකිනවා තාප්පේ උඩ ලියුමක් තියෙනවා. ගිහිල්ලා බලනකොට සසිකුමාර්ගේ භාර්ගවීගේ ලියුමක්. මේ වෙලාවේ තමයි මෙයා දැනගන්නේ දෙන්න යාළුයි කියලා. හැබැයි මේ ගැන අහන්නවත් පෙන්වන්නවත් යන්නේ. හැබැයි අපිට පෙන්නනවා නානුකුට්ටන් සසිකුමාර්ගේ ගෙදර ගිහිල්ලා මෙයාත් එක්ක යාළුවෙක් වගේ කතා කරනවා. හැබැයි මෙයා ඇවිල්ලා තියෙන්නේ යාළුකමකට නම් නෙමෙයි. දවසක් නානුකුට්ටන් භාර්ගවීගේ අම්මට කියනවා මං භාර්ගවීව විවාහ කරගන්න කැමතියි කියලා. භාර්ගවී මේක අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඇවිල්ලා කියනවා මට ඔයාව විවාහ කරගන්න කිසිම කැමැත්තක් නැහැ කියලා. භාර්ගවී අකමැති වෙච්ච හින්දා නානුකුට්ටන් දැන් ඉන්නේ තරහෙන්. නානුකුට්ටන් කියන්නේ ඉක්මනට තරහ යන මිනිස්සුන්ට චණ්ඩිපාඩ් දාගෙන ඉන්න මිනිස්සෙක්. මේ වෙච්ච දේ මෙයාගේ මස්සිනා කෙනෙක් විවාහ යෝජනාවක් ගෙනාවා කියන එක භාර්ගවී සසිකුමාර්ටත් කියනවා. දවසක් අපිට පෙන්නනවා සසිකුමාර් තවත් කෙනෙක් එක්ක පාරේ කතා කර කර එනවා. කතා කරන්නේ දේශපාලනය ගැන. සසිකුමාර් මොකක් හරි දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ වෙලාවේ මේ කෙනා කියනවා ඔයා පරිස්සමෙන් ඉන්න මෙහි ඉන්න එක ටිකක් අවදානම් කියලා. ඊළඟ දවසේ අපිට පෙන්නනවා සසිකුමාර් ඇවිල්ලා භාර්ගවීට කියනවා ටික දවසකට මම ලක්නව් යනවා. ඒකින්ද මට ඔයාව ටික දවසකට හම්බ වෙන්න බැරි වෙයි කියලා. භාර්ගවී නම් මේ ගමනට එච්චර කැමති නැහැ. සසිකුමාර් කියනවා මට ටික කාලයක් දෙන්න. ඊට පස්සේ මම ආව එක්කගෙන යන්න එනවා කියලා. හැබැයි කොහමද මේ කතාව නානුකුට්ටනුත් අහගෙන ඉන්නේ. එදා රෑම සසිකුමාර් ලක්නව් යන්න ස්ටේෂන් එකට එනවා. මෙතනදිම මෙයාට නානුකුට්ටන්වත් හම්බ වෙනවා. මේ වෙලාවේ නානුකුට්ටන් කියනවා මම දිල්ලි යනවා.
ඊට පස්සේ මෙයාගේ අතේ තිබ්බ පාර්සලයක් සසිකුමාරට දීලා කියනවා මේක පළතුරු වගේක් භාර්ගවී දුන්නා කියලා. ඊට පස්සේ අපිට පෙන්නන කෝච්චිය ඇතුලේදී සසිකුමාර් භාර්ගවී දීපු පළතුරු කනවා. නානු කුට්ටනුත් මෙයාත් එක්ක කතා කර කර තමයි ඉන්නේ. මේ වෙලාවේ සසිකුමාර්ට උස්ම ගන්න අමාරු වෙනවා. සසිකුමාර් නානු කුට්ටන්ගෙන් වතුර ටිකක් දෙන්න කියලා ඉල්ලනවා. මේ වෙලාවේ hina වෙලා වගේ නානු කුට්ටන් කියනවා ඔයාට දැන් වතුර ඕනේ මෙතනින් ඇලවෙලා නිදා ගන්න කියලා. මෙයා සසිකුමාර්ට බෙඩ් ෂීට් එකකුත් පොරවලා කෝච්චියෙන් බහැලා යනවා. සසිකුමාර් මැරෙනවා. පළතුරු වලට වහ දාලා. භාර්ගවී දුන්නා කියලා නානු කුට්ටන් තමයි මේ වැඩේ කරන්නේ. දැන් මාස ගාණක් ගියත් සසිකුමාර්ගෙන් භාර්ගවීට ලියුමක්වත් ආවේ නැහැ. මෙයා දැන් මේ ගැන ලොකු දුකකින් ඉන්නේ. සසිකුමාරට මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැ. නානු කුට්ටනුත් දැන් කරන්නේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන භාර්ගවීගෙන් යාළු වෙන්න අහනවා. භාර්ගවී නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. භාර්ගවී සසිකුමාර එනකම් බලාගෙන ඉන්නවා. එක දවසක් භාර්ගවී තාප්පේ ගාවට වෙලා තනියෙන් කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ නානු කුට්ටන් මෙතනට එනවා. ඇවිල්ලා අහනවා ඔයා මොකද කියන්නේ කියලා. භාර්ගවී කියනවා කලින් දීපු උත්තරේ තමයි දෙන්න තියෙන්නේ කියලා. මේ වෙලාවේ තරහ ගිහිල්ලා නානු කුට්ටන් කියනවා එදා ලක්නව් ගිය කෝච්චියේ මමත් ගියා. මම සසිකුමාරට වහ දුන්නා. ඒ කියන්නේ උඹේ ගායකයා ආපහු එන්නේ නැහැ. භාර්ගවීට අඬන මැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. නානු කුට්ටන් මේ වෙලාවේ කියනවා උඹට මාත් එක්ක ජීවිතේ ඉතුරු කාලේ ගෙවන්න මැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ කියලා. මේ කතාව කිව්වා විතරයි භාර්ගවී මෙයාට ගහනවා කම්මුල් පාරක්. නානු කුට්ටන් කරන්නේ එහෙනම් මැරියන් කියලා භාර්ගවීව ඇදගෙන ගිහිල්ලා ලිඳට දානවා. දැන් මේ වෙච්ච කතාව කියන්නේ කවුද? මේ කතාව ලියපු ලේඛකයා. මෙයා ලිඳට එබිලා අහනවා මම කියපු කතාව හරි නේද කියලා. නානු කුට්ටන් තාප්පේ උඩ ඉඳගෙන මේ දේවල් අහගෙන ඉඳලා. ඇවිල්ලා කියනවා මම නේද ඒකට උත්තර දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා පොඩි පොඩි වැරදි අරින්න කියපු දේවල් නම් හරි කියලා. ලේඛකයා අහනවා මොනවද ඒ අඩුපාඩු කියලා. නානු කුට්ටන් කියනවා දැනගත්තට වැඩක් නැහැ. උඹ තවදුරටත් ජීවත් වෙන්නේ නැහැ. හෙට උදේට වැලි ලොරි 30ක් මෙතනට එනවා. මම මේ ලිඳ හෙට වහලා දානවා. ඊට පස්සේ එහෙම කියලා නානු කුට්ටන් මේ ලියපු කතාව ලිඳ ඇතුලට දානවා. ඊට පස්සේ නානු කුට්ටන් පීයක් අරගෙන ලේඛකයාට අනින්න හදනවා. මෙයා ගාව පීයක් තියෙනවනේ. කොහොම හරි මෙතන ලොකු රණ්ඩුවක් යනවා. අන්තිමට නානු කුට්ටන් ලිඳට වැටෙනවා. මේ වෙලාවේ ලේඛකයා නානු කුට්ටන්න බේර ගන්න හදනවා. හැබැයි අපිට පෙන්නනවා ලිඳ ඇතුලෙන් ආපු සුදු පාට සාරියක්. නානු කුට්ටන්ගේ කකුලේ පැටලිලා පල්ලෙහාට අදිනවා. නානු කුට්ටන්ට උඩට එන්න දෙන්නේ නැහැ. ඒ තමයි භාර්ගවීගේ අවතාරය. ඊට පස්සේ පෙන්නනවා ලොකු එළියකුත් එක්ක ලිඳට විසි කරපු කොළ ටික උඩට එනවා. මේ වෙලාවේ අපේ ලේඛකයා කියනවා භාර්ගවී වාගේ ආත්මයට සැනසීමක් ලැබේවා. ඔයාටයි සසිකුමාර්ටයි ලබන ආත්මය එකතු වෙන්න ලැබේවා කියලා. එහෙනම් මේ වගේ තවත් ලස්සන කතා බලන්න කැමති නම් channel එකත් subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා.